හායි එවරිවන්. ඉතින් ඔයාලා හැමෝටම කොහොමද ටිම් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම තමයි නැතු. මේ වීඩියෝ එක බලන්න කලින් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම මම ඔයාලට කියන්න යන්නේ අද මම අරන් ඉන්නේ day vlog එකක්. මේක ජනවාරි වල shoot කරපු එකක්. හායි එවරිවන්. දැන් අපිට උදේ ඉඳන් වහිනවා. ඒ වැස්සෙම මම නෑව හැමෝම එපා කියද්දී සීතල හැදී අර මෙහෙම කිව්වා මං ගණන් ගත්තේ නෑව. දැන් මට නාලා සීතල ඉන්න බෑ. දැන් වෙලාව කොහොම හරි 9:00ට විතර ඇති. උදේට කන්නේ මොනවද කියලා බලමු. කන්න තමයි ළමයි යන්නේ. මේ අද කන්න තියෙන්නේ පරිප්පුයි කරවලයි බදු. එහෙනම් ඉතින් ඔක්කොටම කලින් අපි උදේට කෑම කාලා එමු. අපිට ගමනක් යන්නත් තියෙනවා. අපි කොහෙද යන්නේ කියලා බලන්න ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ කරන්නේ අපි අර ගමනක් යනවා කිව්වේ ඒ ගමන අරන් යන්න ඕනි gift එක රැපින් කරන එක. ඔන්න ඉතින් අපි රැපින් කරලා ඉවරයි. complete. දැන් අපි මේ පොඩි ගමනක් යන හදන්නේ. ඔයාලට දැක්ක කලින් වීඩියෝ එකේ මමයි නංගිලා දෙන්නයි gift එකක් රැපින් කරා. දැන් අපි gift එකකුත් අරගෙන කොහෙද යන්නේ කියලා බලන්න ඕන නම් දෙකර වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඉක්මනින් ලෑස්තිලා එන්න. මෙන්න මේක තමයි අද ඇඳන් යන්නේ. ළමයි ඇඳන් යන්නේ. කොණ්ඩේ දෙතයි උදේනේ නෑවේ. මේ මට කොණ්ඩේට මොකද්ද කරන්න කියලා කිසිම අයිඩියා එකක් නෑ. කොහොමද කොණ්ඩේ කඩාගෙන තමයි යන්න වෙන්නේ. මම සාමාන්‍ය ගමන් යද්දීම කොණ්ඩේ කඩාගෙන යන කෙනෙක් නෙවෙයි. මං කැමති නෑ. එකවට සෙට් නෑ. ඉතින් දැන් අද කොහොමද කොණ්ඩේ කඩාගෙන තමයි යන්න වෙන්නේ. මනුස්සෝ කියපු දේ අහන්න මම වෙනවා. හරි ළමයි දැන් අපි යන්න තමයි හදන්නේ. යන්නේ කොහෙද කියලා ගිහිල්ලා බලමු. අපි යන්නේ අපේ ගෙදර කට්ටිය විතරක් නෙවෙයි අල්ලපු ගෙදර කට්ටියයි අපි දෙගොල්ලම තමයි යන්නේ. මේ බ්ලොග් එක ෂූට් කරපු දවස්වල වහිනවා ළමයි හොඳටම. ඊට පස්සේ දැන් අපි යන ගමනුත් මේ වැස්සට අහු වුණා මගේ. ගොයම් පැහිලා හරි ලස්සනයි පාර දෙපැත්ත. බලන්නකෝ යාළුවා. රම්බෑවේ ටවුන් එකෙන් අපි නතර කරා අල්ලපු ගෙදර නැන්දලාටත් gift එකක් ගන්න ඕනේ කියලා එලා අරන් ඇවිල්ලා තිබුණේ නෑ. ඒ ගමන් අපි වඩෙත් අරගෙන කාලා සෙට් එකෙන් තෙලුත් ගහගෙන තමයි ගමන ඉතුරු ටික යන්න පටන් ගත්තේ. ඔන්න ඉතින් මේ ගෙදරට තමයි අපි ආවේ. අපේ අල්ලපු ගෙදර පුංචිලා අලුතෙන් ගෙට ගෙවිදෙනවා අද. ඒකට තමයි අපි මේ ආවේ. ඔන්න බලන්නකෝ එනං එයාලා ඒ ගෙදර. පුංචිලා ගෙදරට ආපු අයට තේ මේසයක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපිත් කැවුම් කිරිපත් කාලා තේ බිව්වා. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ අපි කොහේ ගියත් මල ගෙදරක ගියත් දානේ ගෙදරක ගියත් පන්සලකට ගියත් කොහේ ගියත් මේ අපේ අල්ලපු ගෙදර සෙට් එකයි අපි එකට සෙට් වෙනවා. වෙන වෙනම ගියත් ඒක හිමම තමයි. ඔය ඉන්නේ ඉතින් ඒ සෙට් එක තමයි. අපි කොහේ ගියත් hina වෙන එකේ නම් අඩුවක් නැහැ. ඔයාලගේ අසල්වාසීන් එක්කත් ඔයාලා එහෙම තින්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මෙන්න මෙයාලා දෙන්නගේ තමයි මේ ගෙදර. මෙයාලට දෙන්න තමයි අපි ওই gift එකත් අරගෙන ආවේ. දැන් ඉතින් gift එකක් දීලා අපි එන්න තමයි පිටත් වෙන්නේ. මං කොහේ ගියත් එනකොට කොහොමත් නිදා ගන්නවා. ඔය අපි ලොකු නංගිගේ වැඩ. මං නිදා ගන්න එකත් වීඩියෝ කරනවා. ළමයි මේ කොණ්ඩේ කඩාගෙන ගිහින් මගේ කොණ්ඩේ දැන් මේ මට ඒක සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක කලින් කිව්වේ හරි ඒකෙන් වැඩක් නැහැ. දැන් මම මෙතනින් මේ vlog එක end කරනවා.
මගේ දවසෙන් භාගයක් ගත වුණේ මේ විදිහට. ඉතින් ඔයා තාම මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලන ගමන්ම මම ආයෙත් අලුතින් බ්ලොග් එකක් අරන් එනකම් හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මං ගිහින් එන්න. බයි.